Hi guys, මොකද වෙන්නේ ඉතින් කට්ටිය මේ ගක්කෝ ඉවරලා ඉවිල්ලා එහෙම නිදාගෙන දැන් තමයි හැරුනේ. vlog එකක් දාන්න වෙලාවක් තිබ්බේ නෑ මේ දැන් එන දවසේ vlog එකක් දැම්මෙත් නෑ මේ දවස් 10කින් 12කින් වගේ. හැමදාම වැඩ ඉන්න දැන් බිසි වෙලා ඉන්නේ පොඩ්ඩක්. මේ දැන් අද vlog එකක් දාන්න කියලා හිතාගෙන හිටියා. රැය වුණා. නිින්ද ගියපු හින්දා. දැන් මිනිස්සුන්ට නිවාඩු කිව්වා මේ අපි දෙන්න රැය සෙට් වෙලා පොඩ්ඩක් එහෙ කොත්තුවක් හදන්න කියලා බැලුවේ. ලංකාවෙත් කොත්තු බිස්නේ නේද? අපි බලමු දැන් එහෙ ගිහිල්ලා කොත්තුවක් හදමු බලන්න. මිනිස්සුන්ට දිහා යන්න කලින් මේ කොකා කෝලා එක්කේ කොත්තු එක හදන්න චීස් වගේ එකක් ගන්නවා. අඩු අත්තා මේ තියෙන්නේ මොසරෙල්ලා චීස් එකයි කොකා කෝලා එකයි. Pilihan yang bisa nilai dia. Dan nak pun dah lah ini. Kata mana tu lagi dan nak. Tahu kalau red lah. අපේ apartment එක වගේ නේ මේ මෙතන උඩ තට්ටුවකනේ තියෙන්නේ. මේක මාරම ලස්සන හැන්දෑවටයි පාන්දර 3-4ට විතර එහෙම මාරම view එකක් තියෙනවා. නේ බොස ආවද? අද මොකෝ සුදු මහත්තයා කොත්තුවක් හදන්න. කොත්තුවක් හදමු. බඩු ගෙනාව. හදමු. බඩු ඔක්කොම වැඩ වැඩ නැහැ. වැඩ නැහැ නිවාඩු. මනත් වැඩ නැහැ. බත් මිස්ටර් කොත්තු එකේ වැඩ කරේ. පාටවා කපා. මේ ඉන්නේ මිස්ටර් කොත්තු එකේ මේ මම දවසේ වැඩ කරේ. මිස්ටර් කොත්තු එකෙන් මම ගිහුව දවසේම හැරිලාම ගියාම කොයින් යලා විරාජ් මෙයාටත් ගහලා ගහනවා. ගන්න නැහැ ඉතින්. මම මහරගම මිනිස්ටර් ඔත්තුගේ දවසක් ගියා. එදා රෑම මම කැල්ලා. ඒ පාඩුවට. ගැහුවා ළමකට කුඩේ කියන. මම දැකලා ගන්න ඕනි විරාජ්. බඩු උඩ. කොත්තු හදන්න මොනවද කියනවා බඩු? කොකා කෝලා ගෙනාවා. මොසරෙල්ලා චීස් ගෙනාවා. පරාට ගෙනා නැද්ද? පරාටා චිකන් උඹ තියෙනවද? මගේ පරාට දෙකට කරවන්න යාර. අර සෝස් ගෙනාවා, සුදුමන ගෙනාවා, ලීස් ගෙනාවා. කොත්තු හදන්න අවශ්‍යම දේ නෑනේ. මොනවාද? පරාට. පරාට උඹ ගා තියෙනවා කියමින්ද මං ගෙනාවේ. ඒ හවසන මාරු ඉරුවේ හොයන තැන ඉඳන් මේ බලන්න. සුක්තිරිනේ. පාන්දරට මාර ලස්සනයි. මාරුනේ. අපේ ඇපාර්ට්මන්ට් එකේ මොකුත් නැහැ. එහා පැත්තේ බීත්තියක් තියෙනවා. ඉරාවටනේ. එතන මාර ලස්සනයි. එතන වාඩි වෙන අනේ ස්කැප් එක පිටි ආයි. ආසම ගෙනත් එක්ක කොහොමද? ඵලයන් එහාට ඈත් වෙලා ඉඳපන් මගේ. හදමු දෝයි දැම්ම. හදමු බඩගින්නක් තියෙනවා. හදමු. මම හදන්නේ ඔය හදන්න. ඔය උඹනේ මම මිස්ටර් කොත්තු වැඩ කරේ. ඔය උඹ හදපන්. හදමු. චීස් කොත්තු ඕකේ. චිකන් කපන්න තමයි චිකන් එළියට දාපන්. අඩු චිකන් එක එළියට දාවේ නෑ නේ. බල් සිරාවට. වලන් ටික හොදන්න. හරි දැන් අපි මේ කොත්තුව හදන්න යන්නේ. පුලි මොකද ගන්න එළවලු ටික කපා ගන්නද? ඔයා කපනවා මම කපන්නද? එළවලු කපන්න. මං චිකන් එක හදන්නම්. අර කැරට් ගානක් තියෙනවද? නෑ නෑ. ඒක දීපා කාඩලා ගියා. මේ එළවලු ටික කපලා ඔයා පරාට එකක් හදන්න. මම පරාට එක කපන්නද? චිකන් කරිය මම හදන්නේ. මම එළවලු ටික මුනේ මෙලවලු ටික මම පරාට එක වදින්නම් මේ එතකන් එළවලු ටික කපන්නකො. මේ හැඳ හේතුව? ඔව් හේතු. ඒවා යන්නේ නැහැ ඉතින් මම මොනවා ගන්න. පිච්චිලා තින්නේ ඔය. ඔය ඇතින් එළවලු. පරාට කොහෙද තියෙන්නේ? මේ පරාට ටික ෆ්‍රිජ් එකේ ගන්නවා. මෝඩ් දෙකක්ම තියෙනවා. මගේ පරාට පැකට් එකකට ගේම දෙන්න ආවා. ඉතින් අද කොත්තුවක් හදමු කියලා. කොත්තු හදන්න මේ පරාට නැතුව මේ මොනවද කියනවා? චීසුයි කොකා කෝලා. චීසුයි කොකා කෝලායි සුදු ලුණු සෝස් එළවලු. කොහේ රුපියල් 2000 විතර බඩු යකෝ. ජෙන්සි එක බඩුනේ. එක පැකට් එකෙන් දෙන්නේ. මීට කලින් එළවලු කපලා දීයද? අම්මට තිරි. එළවලු විතරද කපලා දෙන්නේ? එළවලු හැමදේම කපලා දෙනවා. මාස් වෙන මොකුත් නැහැ නේ. අමතර දේව. වෙන මොකුත් කපලා නැහැ. නෑ කපලා. ඔයත් එක්ක තමයි දැන් ආයේ කපන දේ. ඇති. මේ කොත්තු වලට දාන්නේ මේ සුදු පාට කැල්ල නේද?
කවුද කියලා දුන්නේ? උඹනේ කියලා දුන්නේද? යන්න එහෙම කියලා. නූනු පැලවෙලා ඕ. එමලහන්. උයන්න නැතුව ඉඳි පැලවෙනවනේ බං. මේක හොඳයි. එනම ලඩක් හදනකො. පිස්සුද මේ නූනු පැලවුණානේ? හරිම ලේසි වැඩ මට නම් තියෙන්නේ. වැඩක් නෑ ඊයල. කොත්තුවක් හදලා දෙන්නම් කියලා. මට හරිම ලේසි මේ පරාට අනිත් පැත්ත ගහන්න විතරයි. කොහොමද යනවද? ටිකක් ගන්න පරාට ගහන්න හදන්නේ. අම්මෝ ඒක. ඒක. වැඩ කරලා දානවා ඉතින්. මොනිට අරුවේ. ප්‍රයිස් ගන්න. වාගේ සංගම දක්ෂතා මේ මොහොතේ එළියට ගන්න. සින්දුවක් කියන්න බෑ. රාය වෙලා එළියට ගමු. දැන් කියන්න සින්දුව. සින්දු කියන්නේ නෑ. සින්දු කියන්නේ මොනවද මම ජපන් නේද? සිහාන් මිහිරංගද? සිහාන් මිහිරංගද? නෑ අස්තික සින්දු. ඒක නම් පොඩ්ඩ පිළිගන්න පුළුවන්. මූණේ තියනනේ පොඩි මේක. මේක තමයි මූණ පොඩ්ඩක් ඒ ලයින් එක තියෙනවා තමයි. මේ දිගට කපනවා කරත් කොහොමද හීනියට කපන්නේ? මූණ මිස්ටර් කොත්තේ වැඩ කරලා නෑ බොරු උගේ. මිස්ටර් කොත්තේ වැඩ කරේ නෑ කොහොමද? විරාජ් කොහෙටද ගෑවේ? මේ පාරට කරගෙනවා. මිස්ටර් උඹ ගහන්න බං මං ඌව දැකලා නෑ බං. අම්මෝ ඉඳපන් මේක ඉඳලා බලපන් ඕන බලපන් හොඳ. මේ දිගේව තමයි මම කැපුවේ මේ ඕන්න බලපන් යකෝ ඔහොම කපන්නේ කොත්තු වලට. ඕන්න උඹ ඉඳපන් කපපන්. අඩු කපන්න බෑනේ බං. මාපට කිල භාගයක් කියපුවා කොහොමද? කපා. මේක පුරුදු වෙන්න කරනට නෙවෙයි. මම බලපන් හොඳේ බලපන්. කපන්. අඩු ආයෙත් ගන්න. කෑලි පයින්නවනේ බං. මේ උස වැඩි වගේනේ. කුජි කන්ද වගේ කියනවා. අඩෝ ලෝ. අඩෝ පොඩ්ඩක් වැරදුනා කිය. අවුලන්න. කැරට් වල කම ගන්න බැරි කියලා හිතයි. සිරාවට මම බලන් මේ බලන්. නෑ බං අද අර මේ මේක නෑ බං යාරු කතාව නම් මේ කැඳ බිව්වා එට එනි. යාරු කීක දෙනයි උ. මගේ රෙද්ද යයි වගේ ඕක දානවා මෙතන. මේ තියෙන්නේ පරාට. උඹ වීඩියෝ කරලා බං මම මෙතන ආතල් දෙන්න ගන්න ඕනේ. ඒ කැල කලබන්න රහයිද? පා. අඩෝ මරුවන් පරාට කවුද පරිප්පද? කොත්තු කවුද? මට කොත්තු කන්න ඕන. මට කොත්තුත් ඕනේ. ඊස් ටිකක් උඩින් දාලා ටක ටක ආඩු පැටලෙන්නේ ඒක. ආඩු කොහොම තේරෙම කට් කරලා. කට් කරන්නේ මමනේ වීඩියෝ වල. උඹට මහන්නේ වීඩියෝ එක එඩිට් කරලා. බං. යහෝ බිම දාපන්. ඒක නොතර පොඩට කපනවද? මං ඊ අර කොත්තුවක චිකන් කුට්ටි දැකලා තියෙද? ඔව්. කොහොමද චිකන් එක මහ මිස්ටර් කොත්තු මහත්තයාගේ තැන්න ගිහලා බලන්නකෝ මේ මිස්ටර් කොත්තු එක අපිට නඩු දාන උගේ නම කියලා බං. මම දාන්න ඕන බලපන්. මම නෑ ඕන ඕක. මොක අයියෝ බං. අසන රවුමට ගනින් කෝක. මේ දින උන් ලස්සන හරි තව එකක් දාන්න. මේකයි ගත්තා ඉවර නම් දාපන්කො ෆ්‍රිජ් එකට. අයියෝ ඕක භාගය තව දාන්න. මාතිනි බං. ආයේ මොනවද ඇඳි විසි වෙනවා උගේ අද්දි. my mistake. ඔය බඳින නෝන කොච්චර වාසනාවක්ද? අත්තනේ. තොල ගහපන්. අකුලෝලව පොලේ. මම විශාල තිබුණා. අපි ආය අනිත් පැත්තේ ගුව? නෑ.
අනිත් පැත්ත ගහන්න ඕනද? ඉතපා පොඩ්ඩ රත් වෙනකම්. දැන් උඹ අනිත් පැත්ත හැන්ඩා කරා. දැන් ඉතින් කුණුහරුප කියන්නද? අතින් දැන් අතින් ගලන්න දෙපාලු. හැන්දෙන් ගලන්න දෙපාලු. මායාව. මේක මෙහෙම ගනි මෙහෙම අර අනිත් පැත්ත ගහපාන. ආයිදන්. අයිනේ. අදනම් කෝත්තු නෙමෙයි කන්නේ වෙන මොනවද? දැන් මම චිකන් කරි හදන්න යන්නේ. මීන්සන්න චෙප්පින්. අපේ තාත්තා YouTube channel එක. අපේ තාත්තා YouTube channel එකේ කියන චිකන් කරි අර. චිකන් කරියට මුලින්ම පොල්. කොහොමද චිකන්? මේ දැන් ඔක තම්බලා මේ බදින්නද? මොනවද? තම්බලා නෙමෙයි බදින්නේ. චිකන්? ඔව්. චිකන් බදින්න චිකන් කරියක් හදන්න. හ්ම්. මුලින්ම මේ ප්ලේට් එක රත් වෙනකන් ඉන්නවා. ඔව්. පළවෙනි පියවර අපි ලිපේ දාලා අපි හට්ටිය රත් කර ගන්නවා. රත් කරගත්තේ නැත්නම් ගොඩක් කට්ටිය ඒක දන්නේ නැහැ මේ ඒක ලිපේ තියලා රත් කරන්න ඕනේ කියලා. හරි. මේක රත් වුණාට පස්සේ අපි පොල් තෙල් ටිකක් මෙන්න මේ ආකාරයට දාගමු. ඔව් පොඩ්ඩක් හිරුණා ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ මේ හට්ටිය වටේ පොඩ්ඩක් කලවම් කරනවා තෙල් පොඩ්ඩක් අර වටේම ගෑවෙන්න. දැන් අපි තෙල් පොඩ්ඩ රත් වුණාම තෙල් පොඩ්ඩ රත් වුණා පොඩ්ඩක් කට් කරමු. තෙල් පොඩ්ඩ රත් වුණාම අපි මේකට ලුණු ටික මෙන්න මේ ආකාරයට දාන්න ඕනේ. මේ ඉතින් කැරට් කෑලි ඉතලු පොඩ්ඩක් දාන්න. ඔක්කොම දාන්න. ඒකට කොත්තුවට දාන්න. දැන් මේ කැරට් කෑලි ගේමුනම අවුලන්නේ. වාව්. මිනිසාද චිකන් කරිය. ඉච්චකොත්තුගේ රෙසිපි එකක් හදන්නේ. කටවහපන්. මගේ රෙසිපි යකෝ. ඉච්චකොත්තු රෙසිපි එක ගන්න. මස්සරි. එක දවසක් කරලා කියලා උන්ගේ රෙසිපි එක උත්තරම ඇවිල්ලා. මොකද දැන් මේ ලුණු ටික බැදීගෙන ඉද්දි අපි මස් කාරි ටිකක් එහෙමම දාලා මොකද්ද ඒකට කියන්නේ ටෙම්පරාදු කරනවා කියලා. ටෙම්පරාදු කරනවා. ඒවට ටෙම්පරාදු කරනවා කියන්නේ. මේකට මේ 3-5 පොඩ්ඩක් උත් දාගමු. මොනවාද සුවඳ එනවද? අන්න බං හිරුණා කියපන්කො. අද බෑ වගේ මං කොත්තු. අම්මෝ සුවඳ. අම්මෝ. මොකෝ යමරනවා. අම්මෝ ඒක දගෙද්දි කන්න නෙමෙයි හිතෙන්නේ. මේ ටික බැදීගෙන ඉදි මේකට වතුර චිකන් එකට වතුර පොඩ්ඩක් අල්ලගත්තා. මේක හැම බෑවා. එන්නේ ආකාරයේ ආයි කලවම් මේ සද මේ චිකන්. එහෙම මේ ලොකු විශේෂ රෙසිපියක් නැහැ මේකේ. වතුර ගොඩක් වතුර රෙසිපිය. අර මාස් කාරිය එහෙම ගානට ටෙම්පරාදු කරලා ලුණු එහෙම ගානට දාගෙන හදද්දි මම ඒක තමයි මගේ රෙසිපි. යනකොට මේ හදන කහට පොඩ්ඩක් දාන්න තුනක් කියමු. කහ ලුණු දැම්මෙත් නෑ සුදු ලුණු. තිබ්බද ඔය? මේ තියෙන සුදු ලුණු මේ තියෙන සුදු ලුණු. සුදු ලුණු පොඩ්ඩක් අපි දාගමු. අම්මෝ වා අඩෝ ගම්මිස් කියන්නේ අල්ලන්න මේ ඔයාලා මේ උයනව නෙමෙයි කියන්නේ මොකද්ද? උයනවනේ. අපි එහෙම කියන්නේ. දකුණේ අය උයන්නේ නැහැ වියනවා. දැන් මේ මස් එක අඩෝ කොත්තුව. මේ කොත්තුනේ වර අම්මෝ බා. පිච්චි නම. ඕන්නේ තමයි. මගේ චිකන් කොත්තුවේ මේ රෙසිපිය බලන් යන්නනේ ආයේ. හොරා. මේව බලන් ඉඳලා හදන්න පුළුවන් රෙසිපි නෙමෙයි. ඇත්ත. මේ දකුණේ ආදරයත් එක්ක මිශ්‍ර වුණ කොත්තු. අම්මෝ ඒක. මේ ඔයාලා හැදුවා කියලා ඔයාලට මේ ගහ ගන්න බෑ අපේ දකුණේ ආදරේ තියෙන්න ඕනේ. මේ ආකාරයේ බිත්තර කඩලා දාගන්න. මේක බිත්තරක කඩා ගන්න දැන් නැති ලංකාවේ ඉන්නේ කියලා. ලංකාවේ උන් දන්නවා. ඔය කුරුණෑගල පැත්තේ තමයි දන්නේ. අනේ මිරිස් කෑලි මිරිස්. ඊට
පස්සේ සුදු ලුණු පොඩ්ඩක් දාගන්න අමතක වුණා මුලින් හරිනම් සුදු ලුණු පොඩ්ඩක් දාගන්න අම්මෝ ගිද්දා මේ පොඩ්ඩක් අජිනමොටෝ පොඩ්ඩක් දාමු අපි එපා බං අජිනමොටෝ දාන්න බා කටවා මාතරයික ඕක තමයි රහස කෑමට රසකාර ගෙල්නවා චිකන් එක රෙඩි මිනිස්සුද චිකන් කරිය මෙන්න මෙහි පරාට කර වෙනවද මේකට තව පරාට අඩු මාස්කාරි ටිකක් තියෙනවා කියහම බල ෂෙෆ්ලා නෙමෙයි බං මෙලෝ රහන්නේ ඕකේ මගේ රාජකාරිය මෙතනින් නිමයි මම ආයේ ඉන්නේ කොත්තුව කලවම් මේ තව දාන්නද මේකට මොනවාද පරාට දාන්න මේ උපරින් වැඩි කළොත් මන් තියෙන්නේ වැඩි කරාම මේ සෙනින් රත් වෙලා දාන්න චිකන් එකට වැඩි කරා ඒක ඕකේ දැන් දෙකම ලුණු දෑව මන් දැම්මනේ උඹේ චිකන් මම ලුණු දැම්මේ නැහැ මේකෙන් දාම උච්චර දානවද ඔය අපේ පොඩ්ඩක් දාන්න දැන් මගේ මම චිකන් එක හැදුවට දැන් උෂාන් තමයි ලුණු දාන්නේ ඒක හින්දා මගේ චිකන් එකේ රස නැතුනොත් උඹ තමයි හොඳ මේ ඇද්ද නැති ඔය මාද්දී බං ඒ තමයි බං කලින් ගුලියක් ගත්තේ ඒ ගුලිය දැව තයිරොයිඩ් සයිඩ් හැදෙනවා මොකද මම කිව්වේ මේ නම කරුණා අද බෑ ඇසිඩ් එක නමක් කිව්වේ මොකද එහෙම ලෙඩක් දිනනවා දැන් අනිත් පැත්ත ගන්නද අයියා මුට්ට අයියෝ බං තමුට නම් ඒක වකක් දාලා මේකයි තියලා ඵලය ඇයි අඩ මගේ ඉවර වෙලා මම අයියේ ගත්තේ මගේ ඉවර වෙලා ගියා ඔය බාය ගනින්න බාගයම අකෝ සෙම්පයිලට දීපන් පොඩ්ඩක් ඕක කරන් දෙන්නේ මම අයියෝ බෑපන් මම ඔක්කොම වැඩි කරේ ඔක්කොම හදාගෙන තියෙන්නේ මේ තියෙන්නේ කපා ගත්ත පරාටම පොත්තෝ ගහන්න තියෙන්නේ සීන් එකේ උච්චතම අවස්ථාවට යන්නේ ඇති නේද ඇති නේ බා ඒ කියන්නේ මේක මේ අර අපිට දැන් මේක කලවම් වෙලාද කියලා හිතන්නේ කොහොමද දන්නේ කොහොම හිතන්නේ මේ කලවම් කියලා පේන්න ඕනේ කලවම් කරලා අත රිදෙන්න ගත්තා හරි ගාන ඊළඟට අත රිදෙනකම් කලවම් කරන්න රිදෙනවා කියන්නේ මේක මේ හොඳට කලවම් වෙනවා දැන් මේ මගේ අත රිද්දීගෙන ඉනවා කියන්නේ මේ අර හරි මේ පැත්ත දැන් නස්තු කාලේ එන්නේ පොඩ්ඩක් මෙහි යනකොට පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් කර වෙනවා ඒ සීන් එකේ ඉන්නේ නිදාගෙන ඉඳෙද්දි ගෙදරට ආවම ඔහොම එනවා සීන් එකේ මේක උච්චතම අවස්ථාව දැන් මෙතන ඉඳලා හදන්න දකුණේ ආදරේ විතරක් මදි කැමරා එක ඕෆ් කරමුකෝ පොරණක දාලා දෙන්න වෙයිද දැන් මේක කුළුණක දාලා මිස් කරනවා හරි මර දැන් ඕක දාලා දාම දැන් මේකට එළවලු ටිකක් දාගෙන මේ මෙහෙම නෙමෙයි ගොත්තුවා දැන් මේ මෙතන මේ අපිට ලොකු හාටි මුට්ටි නැති මේ වගේ මේ විදිය කලවම් කරන්නේ ඉතින් මම ගොත්තුවා දැන් ආපු දවසේ ඉඳන් මෙන්න මෙහෙම දාලා කලවම් කරන්න තියෙන්නේ දැන් මගේ ආදරේ උඹේ ආදරේ මේක දාලා ගොමඩ කවනවද තමයි මාන්න මදිනි බා එනවා ඉඳපන් කලවම් කරන්නේ නැහැ තාම ආඩිය පොඩි තිබ්බනම් මරුනේ අම්මෝ මේ සඳගේ කොත්තුව මේ රෙසිපි අරන් තියෙන්නේ මේ මහරගම අර කොහෙද හරගම මිස්ටර් කොත්තුවේ පිසුදු මම කොත්තු හදාන ගාදී උඹ ඉපදිලා නැහැ මෝ මට වඩා අවුරුද්දකට පස්සේ මෝ අවුරුද්දකට කලින් ඉපදෙච්ච එක මම 2007 නේද මම 2005 බං 2005 62 බලන්න රහදී අම්මෝ බොරු කරන්නේ දැන් අපි කොත්තුව මේ ලස්සනට හදාගන්න හදන්නේ මේ මුලින්ම මේ වගේ ප්ලේට් එකට කොත්තුව අපි හදාගත්ත කොත්තුව මෙන්න මේ ආකාරයට සංසුන්ව කරන්න ඕනේ මේ ඊළඟට කියන සංසුන්ව කරා ඇත්ත ඇත්ත දැන් ප්ලේට් එක අරගෙන මට වතුර හෙදිලා නැහැ පුංගිකේ ආවරනේ අර වතුර නෙමෙයි තේල් වගේ
දාන්න මම. දැන් අපි මේ අර මේකට දාගත්ත පොඩි මොකටද මේකට කියන්නේ? පොඩි කප් එක. පොඩි කප්පේට දාගත්ත ලස්සන හදාගත්ත මේක අනිත් පැත්තක හෝම් පිටු ගහන්න යනවා. තලුවද බං? දැන් මේ ගන්නේ කොහොමද? දන්නේ නැති පුකෝ කරන්නට හොඳ වැඩි. ඕ මයි ගෝඩ්. ඕන අපේ කොත්තුව දැන් හරියට දැන් ලස්සනට පිට්ටු ගෙඩිය වගේ හදාගත්ත. දැන් මේක උඩින් චීස් දානවා. චීස් ගේ. ඔය රසයි දන්නේ. ගොඩක් දානවා මම චීස් කන්න කියන්නේ. එක එකාගේ කොත්තු වගේ අපේ චීස් කොත්තුනේ. ඒකනේ. ෆ්‍රෙෂ් මිල්ක් නෑ. only cheese. මේක කාලා තියදී බඩේ තමයි. හෙට ගාප්පු එකේ බඩු හම්බ වෙනවා. ඇති බං. දැන් තෝ ගොඩක් දාන්නේ කිව්වේ? කො ගොඩක් දානවා කියන්නේ දැන් කොට්ටුවට ගොඩක් තියෙනවා cheese වල. දැන් අපි මේක මොකද මේකට කියන්නේ? oven එකද? ඔව්. මම ජපන් නම නම් දන්නවා මේ. vacuum cleaner එක. සිංහල නම දන්නේ ඔය. දැන් අපි මේක විනාඩි 2ක් විතර මෙන්න මේ ආකාරයට තැම්බෙන්න හරිනවා. තම්බ ගමුනේ. හම්බ ගන්න. තම්බන හරි බැද ගන්න හරි ඕන දෙයක් කරගන්න. ඒ චීස් දිය වෙන හැටි පේන්නේ නැහැ නේ. මේ හයි දාපන්. හයි දාලා තියෙන්නේ වොට් 700 බුදුහාමනේ. තවයි ඇතුලේ ගිනි ගන්න ඕනේ. තවයි දාන උඹ පැනපන් මේක පැනද අර ගිනි තියපන්. මේ අපි මේක දාපු වෙලාව වැඩි මේ චීස් එක පොඩ්ඩක් ඩාම් වුණා ඩූම් වුණා. මෙන්න මේක තමයි අපේ ෆයිනල් චීස් කොත්තු. ඒක චීස් කොත්තු වගේ පේනවද කිව්ව? ඔව් පේනවා. ඔල නෑ නේ. ඔව් නේ සාඩ සුවඳයි බං. හැදි දෙයක් දැන් කන්න බඩගිනි. හසි වලින්ද කන්නේ? මම හසි. මමත් හසි. කන්නත් බෑ පණ්ඩිතය වගේ. මට දිරි. චන්දරේ. ඔඩ පේන්න මේ අපේ චීස් කොත්තුයි. ඔඩ චී එක වැඩි වුණා බං වෙලාව. තෝ තව තියන්න. තව තිබ්බම මෙහෙත් බේරිලා යනවා. ඒක ගානටයි වෙලේ. නවල. මේ තියෙන්නේ ලාස්ට් view එක. මිනිස්සුන්ගේ කොත්තුවේ. පේනවද? ඉවසන්න බෑ මූට නම්. අට ලස්සනයි බං උඩට කැරට් කෑලි ටිකක් දැම්මම. උඩට මොන කරේද මං කන්නද? කහ බලන්න. ඕ චීස් ඇදෙනවා මොසරෙල්ලා. my god. අර සුපිරියෝ. සිරාට. බොරු. ඔය නෙවෙයි හැදුවේ මමනේ හැදුවේ. මම හදපු කෑම මම දන්නව රහයි කියලා කොහොමද? අම්මු කහන් කොල. දෙනවා සොට් එක. මු බඩේ අයිබ මේ දියන්. සුපිරි බං. ඒ ලහන්න රහක් වෙනවා බං. දකුණේ රහට ඔත්තු. අඩියසෝ. රහයිද? සිරාවටම අපි දැන් මේ කොත්තු හදලා කාලා බීලා ඔක්කොම කරලා ඉවරයි. දැන් නිදිමතයි ගෙදර යන්න හදන්නේ. ආයෙ වෙනදා සෙට් වුණේ. මට නම් බෑ ඔය දැන් කාලේ බඩ පිරෙන්නේ. කාලා මාන්සි හුස්ම ගන්නත් හරිම අමාරුයි. ආයෙ වෙනදා ව්ලොග් එකකින් සෙට් වෙමු. බයි.